හැම එකටම මේ කෝකටත් අයිල වගේ එකම එක CV එක සබ්මිට් කරලා හරියන්නේ නෑ ළමයි. ඔය මොකක් කරන්නත් ළමයි පළවෙනි ස්ටෙප් එක ඔයාලා තියලා ඉන්න. නැත්නම් ඔයා කොච්චර qualifications fulfill කරත් ඒ කියන තැනට යන්න බෑ. ඇයි ඒ? හැබැයි මෙහි ඔයාලගේ CV කියවන්න, ඔයාලගේවත් මගේවත් CV කියවන්න කවුරුවත් නැහැ. අන්තිම දවසේ වෙලාව පොඩ්ඩක් තියලා තමයි අර ඇප්ලයි කරේ ඩෙඩ්ලයින් එකට. එහෙම කරන්න එපා ඔයාලා. Hello lamai! Welcome back to my YouTube channel. ඉතින් පටන් ගන්න කලින් මගේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරපුවාට ගොඩක් thank you. ඒ වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් මාව subscribe කරේ නැත්නම් දුවලා ගිහිල්ලා මාව subscribe කරන්න. ඔයා විතරක් කරලා හරියන්නේ නැහැ. ඔයාගේ යාළුවටත් මේ සම්බන්ධව දැනගන්න කැමති නම් වීඩියෝ එක share කරන්න, එයාටත් කියන්න subscribe කරලා තියන්න කියලා. මොකද ඉස්සරහට මේ වගේම වටින වීඩියෝ ගොඩක් අරන් එන්න මම දන්නේ හැමදේම ඔයාලත් එක්ක share කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය මොකක් කරන්නත් ළමයි පළවෙනි ස්ටෙප් එක ඔයාලා තියලා ඉන්න ඕනේ. ඔයාලා හිතන විදිහට මොකද්ද පළවෙනි ස්ටෙප් එක? ඔයා කොච්චර educated වුණත්, ඔයා කොච්චර experience තිබ්බත් ඒ කියන ස්ටෙප් එක පැන්නේ නැත්නම් ඔයාලට ජොබ් එකට එහෙම ඇප්ලයි කරලා වැඩක් නැති වෙනවා. මොකද්ද? හරියට CV එක හදාගන්නුනේ නැත්නම් ඔයා කොච්චර qualifications fulfill කරත් ඒ කියන තැනට යන්න බෑ. ඇයි ඒ? දැන් ලංකාවේ හරි අපේ දැන් කවුරු හරි CV එකක් අතර ගත්තම කවුරු හරි පුද්ගලයෙක් තමයිනේ CV එක කියවන්නේ. හැබැයි මෙහි ඔයාලගේ CV කියවන්න, ඔයාලගේවත් මගේවත් CV කියවන්න කවුරුවත් නැහැ. ඒ කියන්නේ එක CV එකක් දෙකක් නෙමෙයි නෙන්නේ. CV බර ගාණක් එනවා. මොකද ඔයාලයි මාපි මෙච්චර ඒවට කැමති නම් ලෝකේ මිනිස්සු කී දහහක් CV එවනවා. ඒකට පළවෙනි ස්ටෙප් එක විදියට ඔයාලා යවන CV එක කියවන්න කවුරුත් එහෙ නැහැ. එතකොට ඔයාලගේ CV එක රීඩ් කරන්නේ කවුද? කම්පියුටර් එකක් through. එතකොට ඔයාලා CV එක යවන්න ඕනේ මනුස්සයෙක්ට කියවන්න පුළුවන් විදිහට නෙවෙයි කම්පියුටර් එකට රීඩ් කරගන්න පුළුවන් විදිහට. එතකොට ඔයාලා හිතන විදිහට හැම එකටම මේ කෝකටත් අයිල වගේ එකම එක CV එක සබ්මිට් කරලා හරියන්නේ නෑ ළමයි. කැබින් ක්‍රූවත්, ග්‍රවුන්ඩ් ස්ටාෆ්වත් වෙන ලංකාවේ ජොබ් එකකටවත් එකම CV එක හැම එකටම සබ්මිට් කරන්න එපා. ඔයාලා ඒ දාන ජොබ් එකේ හැටියට ඔයාලේ CV එක වෙනස් කරන්න ඕනේ. පර්සනල් සමරි එක, තව අපේ පර්සනල් ඩීටේල්ස් දාන්න ඕනේ දේවල්. ඒ හැමදේම වෙනස් වෙනවා ජොබ් එකකින් ජොබ් එකට. එතකොට අපි එකෙන් එකට හදලා තමයි CV එක දාන්න ඕනේ. එතකොට කැබින් ක්‍රූ හරි අපි මේ සම්බන්ධව ගත්තොත් රූල්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රොෆයිල් පික්චර් එක දාන්න ඕනේ විදිය, ඒකේ පෝස්ට් කරන්න ඕනේ විදිය, ඒකට තව රික්වයර්මන්ට් ගොඩක් තියෙනවා. ෆොන්ට් එක, කලර් එක, ෆොන්ට් සයිස් එක, ඒ වගේ බර ගානක් දේවල් තියෙනවා. අපි CV එකක් හදද්දී බලන්න ඕනි. එතකොට මම නිකන් ස්ක්‍රෝල් කරගෙන ඉද්දි ෆෝන් එක මම මුලින්ම දැක්කේ කැබින් ක්‍රූ ඉවෙන්ට් එකක්, රික්‍රූට්මන්ට් එකක්. එතකොට මම නිකන් බැලුවා අවුලක් නෑ. ඒ කියන්නේ ආවත් එකයි නාවත් එකයි ඔන්න දානවා කියලා හිතුවා. එතකොට මම මගේ නිකන් හදලා තියෙන CV එකක් දාන්න බලුවම දෙයියනේ එහෙම දාන්න බෑ. මම වීඩියෝ එකක් එහෙම බැලුවා. එතකොට එක වීඩියෝ එකක එක්කෙනෙක් එකක් කියනවා. අනිත් එකේ තව එකක් කියනවා. එතකොට මම බැලුවා මේ හිතන විදිහට දාන්න බෑ. හදන්න තියෙන නිකන් හදන්න ගද්දි තමයි ගොඩක් දේවල් හිතන්න තියෙන, ගොඩක් දේවල් බලන්න තිබ්බා. ඒ කියන්නේ මට කල් ගියා. ඔයාලා කියන්න මම දැක්කේ ඒක ඩිසෙම්බර් 1st වගේ නම් ඩෙඩ්ලයින් තිබ්බේ ඩිසෙම්බර් 31st නම් මම ඇප්ලයි කරේ හරියටම අන්තිම දවසේ වෙලාව පොඩ්ඩක් තියලා තමයි අර ඇප්ලයි කරේ ඩෙඩ්ලයින් එකට. එහෙම කරන්න එපා ඔයාලා. දැන් ඔයාලට එහෙම කරන්න නැති වෙන්න මම අර හොයාගත්ත ඩීටේල්ස් ඔක්කොම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. කොහොමද හරියටම CV එකක් හදන්නේ රිජෙක්ට් වෙන්නේ නැති වෙන්න කියලා. ඕකේ, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි, මේක තමයි මම තෝරගත්ත CV ටෙම්ප්ලේට් එක. මම මේක Canva එකෙන් ගත්තේ. අරගෙන මම මට ඕන විදිහට කස්ටමයිස් කරා. ඔයාලා මේක නිකමට බලා ගන්න. මේක විදිහට හදන්න ඕනේ නැහැ. ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න. නමුත් අපි බලමු දැන් මොනවද මේ කියන රික්වයර්මන්ට්ස්
කොහොමද අපි ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරන්න ඕනේ, මොන වගේ කලර්ස්ද යූස් කරන්න පුළුවන්, ෆොන්ට් එක, ෆොන්ට් සයිස් එක, කොහොමද හරියටම ATS ෆ්‍රෙන්ඩ්ලි CV එකක් හදලා සබ්මිට් කරන්න කියලා අපි අද කතා කරමු. එහෙනම් අපි යමු බලන්න මොනවද මේ කියන රික්වයර්මන්ට්ස් කියලා. ඕකේ, must have කියලා කියන්නේ ඔයාලා මේ පාර්ට් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේක නැතුව ආව කන්ටැක්ට් කරගන්නවත් මුකුත් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ නම දාන්න ඕනේ. මම ෆොන්ට් සයිස් එක අන්තිමට කතා කරනවා. කලර්ස් ඒවත් අන්තිමට කතා කරනවා. එතකොට ඔයාගේ නේම් එක දාන්න ඕනේ. ඔයාගේ ෆස්ට් නේම් එක තියෙන ඔයාලා යූස් කරන නම. එතකොට ඒ නමයි සර්නේම් එක. ඔයාගේ අන්තිම නම ඒකයි තමයි දාන්නේ. නැතුව ඊතනකෝ මගේ නම ට්වීනා නිම්සානි ෆර්නෑන්ඩෝ. ඒ කියලා මම ට්වීනා නිම්සානි කියලා දාන්නේ නැහැ. මම දාන්නේ ට්වීනා ෆර්නෑන්ඩෝ. ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එක දැන් ලංකාවේ කම්පැනි එකකට නෙමෙයි අපි ඇප්ලයි කරන්නේ. ඒතර කන්ටැක්ට් නම්බර් එක දාදී අනිවාර්යෙන් කන්ට්‍රි කෝඩ් එක දාන්න ඕනේ. කන්ට්‍රි කෝඩ් එක දාලා කන්ටැක්ට් නම්බර්ස් 1 නම් 1 2 නම් 2 ඔයා කැමති ගානක් දාගන්න. දෙකකට වඩා දාන්න එපා ඉතින්. ඊට පස්සේ වැඩ කරන Gmail එකක් හරියට බලලා දාන්න. වැඩ කරනවාද කියලා බලලා වැඩ කරන්නේ නැත්නම් අලුත් Gmail එකක් හදලා දැම්මොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩ කරන හරි Gmail එකක් දාන්න. ඊට පස්සේ address එක මම ආයෙ කියනවා මේ ලංකාවේ කම්පැනි එකකට නෙමෙයි අපි ඇප්ලයි කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම address in full. ඔයාලගේ විදියට නම්බර් එක, ඊට පස්සේ street name එක, block name එකක්, ඕනම එකක් කැමති නම් province එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ postal code එක දාන්න. අනිවාර්යයෙන්ම රට දාන්න. Okay, ඊළඟට personal information. මේ ටික aviation job එකකට දානවා නම් අනිවාර්ය දේවල්. එතකොට cabin crew දානවා නම් මේ කියන ඔක්කොම දාන්න. හැබැයි ground staff දානවා නම් සමහරක් වෙලාවට අත්‍යවශ්‍ය නොවන දේවල් තියෙනවා. උදාහරණයක් විදියට BMI එක සහ status එක. ඒ කියන්නේ ඒ කෙනා married ද නැද්ද කියන එක ඒකට මං හිතන්නේ ලොකුවට බලපානවා කියලා. නමුත් ඒක optional. ඒ දෙකම කැමති නම් දාන්න පුළුවන්. ඉතින් දේවල් ටික මේ mention කරලා තියෙන විදිහට order එකට නැහැ. ඔයාලා කැමති විදිහකට මේ කියන details ටික include කරන්න ඔයාලගේ CV එකේ. Okay, මම ඔයාලට තවත් plus point එකක් කියලා දෙන්න තමයි යන්නේ. ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. හැබැයි මම කියන්නම්. ඒතර ඔයාලගේ profile picture එකක් ඔයාලා add කරනවානේ. ඒ profile picture එක වටේට දාන board එක කටායාවෙස් හරි ඔයාලා දාන aviation එකේ color code එක අරගෙන ඒ color code එකෙන් ඔයාලගේ profile picture එක වටේට ඒ board එකක් යවනවා නම් ඒකත් plus point එකක්. ඒ කියන්නේ කම්පියුටර් එකක් රීඩ් කරද්දි ඒක තියෙනවා නම් ඒකත් ප්ලස් පොයින්ට් එකක් ඔයාගේ CV එක සිලෙක්ට් වෙන්න. එතකොට අපි කොහොමද දැන් මේ අදාළ එයාවේස් එකේ අදාළ කලර් කෝඩ් එක ගන්නෙ? මම කටායාවේස් එක අරගෙන පෙන්නන්නම්. ඔයාලට Google එකේ ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන් කටායාවේස් කලර් කෝඩ් කියලා. හැමෝම දන්නවනේ කටායාවේස් එකේ මේන් කලර් එක බර්ගන්ඩි කලර් එක කියලා. එතකොට ඔය පෙන්නන හැෂ් එකත් එක්ක පෙන්නන නම්බර් එක කොපි කරලා Canva එකේ paste කරාම ඔයාට ඒ අදාළ හරියනම පාට ගන්න පුළුවන්. නැතුව අර ඇහැට පේන විදිහට කලර් එක ගන්න යන්න එපා. හරියට ඔය නම්බර් එක copy paste කරලා අරගන්න. ඊට පස්සේ තවත් වැදගත් මාතෘකාවක් තමයි work experience කියලා කියන්නේ. එතකොට මේකේ සමහරක් වෙලාවට කියනවා freshers-ලටත් apply කරන්න පුළුවන් කියලා. එතකොට freshers-ලා කොහොමද education එක දාන්නේ? දැන් work experience තියෙන අය කොහොමද education එක දාන්නේ කියලා මම ඊට පස්සේ කියන්නම්. දැන් අපි ගත්තොත් work experience එකේදී ඔයාලා අනිවාර්යෙන් මෙච්චරක් කාල් කරපු position එක handle කරපු position එකයි company name එක location එක සහ time duration එක අනිවාර්යෙන් දාන්න ඕනේ. මම මෙතනදී කියනවා time duration එක පොඩි අපේ ඒව තියෙනවානේ 6 month 3 month මම කියනවා ගොඩක් දුරට එහෙම දාන්න එපා. මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නම් ඇයි ඒ කියලා. ඒක ඔයාලට අවාසියක් වෙන්න පුළුවන්. cabin crew එකට නම් ඔක ලොකු issue එකක් වෙන එකක් නෑ. මොකද ඒක interview එක මත depend වෙනවා සහ luck එක මත depend වෙන නිසා. නමුත් customer service වගේ agent වගේ අපි බලනවා නම් long term experience එකක් තියෙනවා නම් අපි ඒවා focus කරගෙන මුලින්ම මේ work experience එක දාන්න. නැත්තම් ඔයාලට අවාසියක් වෙන්න පුළුවන්. just position එකයි company එකයි විතරක් දාලා තියන්න එපා ළමයි. ඒක පොඩ්ඩක් describe කරන්න. එතකොට අපේ අතින් මං කියන්නේ ඡේදයක් විදිහට describe කරනවට වඩා bullet points ගියාම හැමෝටම කියවන්න ලේසි. ඒක නිසා අපි ඒකට උදව් ගමු ChatGPT එකෙන්. ඔයාලා මේ keywords දාලා type කරගන්න. මේ මගේ experience එක නෙමෙයි මට මේ හිතන දේක් මම type කරා. මේ ඊට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්නකෝ කොහෙටද ඇප්ලයි කරන්න යන්නේ කියන එකත් දෙන්න. මොකද ඒකේ keywords ගන්න ඕනේ. එතකොට බලන්න දැන් දුන්න උත්තරේ ආන්සර් එක බලන්න. මට හිතෙනවා දැන් මේක දිග වැඩි කියලා.
අනිවාර්යෙන් බලන්න ස්කිල්ස් අර අදාළ කීවර්ඩ්ස් ඔකේ තියනවාද කියලා. දැන් මට මේක දිග වැඩි කියලා හිතුනම මම කරන්නේ සමරයිස් කරලා මම මේක ඉල්ලනවා. එතකොට ඒකේ ආන්සර් කාම බලන්න ඕකට අදාළ ඔයාට ගැලපෙන ඔයාට මැචින් දේවල් මොනවද? ඔයාද මෙච්චර කාලයකට කරපු වැඩ ඔයා දන්නවනේ. ඒකටත් අමතරව මොන හරි තියෙනවා නම් බලන්න. අනිත් එක බලන්න යටින් පෙන්නනවා මේක ATS friendly කියලා. ඇයි ATS friendly කියන්නේ? කම්පියුටර් එකකට දෙනවා අපිට අදාළ මේ කටායාවේශකින් දෙනවා words keywords. එතකොට ඔය අපි ඇඩ් කරන ඒ ටිකේ අර keywords තිබ්බොත් තමයි ඔයාගේ CV එක select වෙන්නේ interview එකට. ඒතර ඔයා බලන්න ඕනේ ATS friendlyද අදාළ වචන තියෙනවද? ඒ ඔක්කොම බලලා ඔයාට අදාළ ටික ඔයාගේ CV එකට ඇඩ් කරගන්න. ඉතින් මේ skills කියන topic එකත් ගොඩාක් වැදගත් topic එකක්. මොකද දැන් කම්පියුටර් එකක් නේද රීඩ් කරනවා කිව්වේ. එතකොට ඔයා මේ skills කියන ගොඩට ඒ අදාළ keywords ටික include කරොත් ඔයාට වැඩි chance එකක් තියෙනවා මේ CV එක interview call කරන තත්ත්වයට පත් කරගන්න. එතකොට අපි ඒකට ChatGPT එක use කරමු. අපි බලමු what are the skills that I can add into my CV for applying Qatar Airways cabin crew. අද අනිවාර්යෙන් කම්පැනි එකයි අපි මොකටද apply කරන්නේ කියලා දාන්න. එතකොට ওই විදිහට එනවා answer එකක්. ඔකේ අන්තිමටම බලන්න. අන්තිමටම දෙනවා best skills to include in your CV. ඔන්න ඕක කියවලා බලලා ඒ අදාළ යාලා ඉන්න එකේ keywords තියෙන ටික තෝරලා ඔයාට ගැලපෙන අදාළ ටික ඔයාලගේ CV එකට include කරන්න තියෙන්නේ. ඊළඟට මේ professional summary කියන එකත් ගොඩක් වැදගත් දෙයක්. මොකද CV එකක් ගත්තොත් මුළු ඔක්කොම රීඩ් කරන්න නැතුව ඔය කියන එක රීඩ් කරාම ඔයා ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒකට ChatGPT එක දැන් ඔයාගේ ගැන දන්නේ නැහැනේ. එතකොට මම කරන්නේ මගේ දැනට හදලා තියෙන CV එකක් මම අප්ලෝඩ් කරලා මම කිව්වා please give me a professional summary for applying Qatar Airways cabin crew. මම හැම වෙලෙම වගේ මොකටද apply කරන්නේ සහ කම්පැනි එක මොකක්ද කියලා ChatGPT එකට දෙනවා. එතකොට මට දුන්න දැන් ප්‍රොෆෙෂනල් සමරි එකක් මට දැක්ක ගමන් පේනවා ඒක ලොකු වැඩි. එතකොට මම ආයෙ කරේ මම ඒක සමරයිස් කරලා ඉල්ලුවා. සමරයිස් කරාට පස්සේ බලන්න ආයෙ එකේ කියනවා ATS friendly දෙන්න පුළුවන්. එතකොට ඒකේ යට පෙන්නනවා මොනවද use කරපු keywords කියලා. එතකොට ඒකට අමතර දෙයක් ඕන නම් ඔයා ආදාළ විදිහට instruction එක දීලා හරියන විදියට ප්‍රොෆෙෂනල් සමරි එකක් හදලා ඇඩ් කරන්න. මේ ඉන්ට්‍රෙස්ට් කියන ටොපික් එකත් එහෙමයි. ඔයාලා අදාළේ keywords විදිහට අදාළ විදිහට ඉන්ස්ට්‍රක්ෂන් එක දීලා ChatGPT එකෙන්ම ඔයාලට ඒ ටික ගන්න පුළුවන්. දෙන ඔක්කොම දාන්න එපා. ඔයාලට අදාළ ටික විතරක් ඇඩ් කරගන්න. ලැන්ග්වේජස් උත් එහෙමයි. මුලින්ම නේටිව් එක දාන්න ඔයාලගේ. ඊට පස්සේ ෆ්ලුවන්ට් මොනවද අදාළ විදියට ඔයාලට පුළුවන් ලැන්ග්වේජස් ටික ඇඩ් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ work experience තියෙනවා නම් කොහොමද education එක දාන්නේ නැත්නම් කොහොමද දාන්නේ කියලා කියනවා කියලා. එතකොට දැන් බලමු කොහොමද work experience තියෙන කෙනෙක්ට education එක ඇඩ් කරන්න කියලා. එතකොට එකෙන් එකට අපි රිසල්ට් එක දාලා එහෙම කරන්න ඕනේ නැහැ. දැන් cabin crew නම් අවම සුදුසුකම ඉල්ලන්නේ GCE advanced level නේ. කියන්නේ high diploma එක කරලා තියෙනවා නම්. එතකොට ඒක අපිට දාන්න පුළුවන් successfully completed කරලා තිනවා. මගේ completed මම මේ Qatar Airways requirement එක fulfill කරලා තියෙන්නේ කියලා දාන්න පුළුවන්. සමහර ground staff positions වලට degree එකක් mandatory කරලා තියෙන jobs තියෙනවා. ඒ වගේ එකකට Tamanට තියෙනවා නම් ඊට උඩින් ඒ අදාළ ඔක්කොම සුදුසුකම් ටික ඔයාලට දාන්න පුළුවන්. ඒකත් සරලව දැම්මට ප්‍රශ්න නැහැ. මොකද work experience තියෙන නිසා. එතකොට අවුරුදු 21 සම්පූර්ණ කරපු fresher කෙනෙක් නම් එයාට work experience නැත්නම් අපි elaborate කරන්නේ එයාගේ education qualifications මත. එතකොට මෙතනදී ළමයි time gap හිටින්නේ නැති වෙන්න ඔයාලා අදාළ විදිහට ඇති සැටියෙන් දාන්න. මොකද ඔයාලා හදිසියවත් තේරුණොත් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් චෙකින් එකේදී හිස්තනක් හරි මොනවා හරි තියෙනවා නම් අහනවා යාලා ඇයි මෙතන මෙහෙම තියෙන්නේ කියලා. ඒ නිසා හරියට ඇත්ත විස්තරය ඇත්ත විදියට දාන්න. ඊළඟට ඇඩ් කරන්න පුළුවන් ටොපික් එක තමයි achievements and awards කියන්නේ. work experience තියෙන අයට තමයි මේ ගොඩක් දුරට මේක එන්නේ. අදාළ විදියට education qualifications තියෙන අයටත් තියෙනවා නම් දුන්නාට කමක් නැහැ. උදාහරණයක් විදියට one employee of the month නැත්නම් recognized by supervisor. අර ඒ වගේ අදාළ විදියට අදාළ දේවල් තියෙනවා නම් ඔයාලට මේ ටොපික් එක ඔයාලගේ CV එකටත් ඇඩ් කරන්න පුළුවන්. එතකොට දාන්න පුළුවන් තව ටොපික් එකක් තමයි events වලට participate කරලා තියෙනවා නම් projects කරලා තියෙනවා නම් activities freelancing මොන හරි ඒ තියෙනවා නම් ඒවා ඔක්කොම දාන්න. short and sweet ඔයාලා ඒක describe කරලා ඒවත් දාන්න පුළුවන්. reference කියන part එකත් ළමයි හරියට කරන්න. මොකද ආදි හදිසියවත් select වුණොත් මේ අදාළ details ඔක්කොම ඔයාලා website එකේ CV එක update කරපු ගමන් මේවා ටික එනවා. එතකොට ඔයාගේ background check in එකේ යද්දී මේ අයට call කරලා අහනවා මේ දාලා තියෙන details ඇත්තද
කියලා යාලා බලනවා. ඉතින් ඔයාලා හරියනම දෙන්නේගේ හරියන කන්ටැක්ට් වැඩ කරන කන්ටැක්ට් නම්බර්ස් දෙකක් දාලා ඊමේල් දාලා ඒ අදාළ විදියට හරි රිෆරන්ස් දෙකක් ඇටච් කරන්න. ඩික්ලරේෂන් කියන පාර්ට් එක ළමයි ඔප්ෂනල් මම දැම්මේ නෑ. නමුත් කැමති අයට මේ පාර්ට් එකත් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි වැදගත්ම ටොපික් එකක් තියෙන්නේ මොනවාද අපිට යූස් කරන්න පුළුවන් ෆොන්ට්ස් කියලා. එතකොට ෆොන්ට්ස් ಜಾති මේන්ලි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සෙරිෆ් ෆොන්ට්ස් අනිත් එක තමයි සෑන්ස් සෙරිෆ් ෆොන්ට්ස්. එතකොට ළමයි මොනවාද මේ සෙරිෆ් ෆොන්ට්ස් කියලා කියන්නේ? ඒ කියන්නේ මේ අපි ක්වෙස්චන් පේපර්ස් අපි කියවන පේපර්ස් තියෙන්නේ අපි කියවන ඩොකියුමන්ට්ස් වල මේ ගොඩාක් දුරට යූස් කරන්නේ සෙරිෆ් ෆොන්ට්ස්. මිනිස්සෙක්නි කියවන්නේ. එතකොට කම්පියුටර් එකක් රීඩ් කරනවා නම් අපි යූස් කරන්න ඕනේ සෑන්ස් සෙරිෆ් ෆොන්ට්ස්. එතකොට මේ සෑන්ස් සෙරිෆ් ෆොන්ට්ස් වල 2026 වෙද්දී best 6 ෆොන්ට්ස් ටික මම මෙතන මෙන්ෂන් කරා. දැන් ඔය ටිකෙන් මොකක්ද අපිට යූස් කරන්න පුළුවන් හොඳම ෆොන්ට් එක? දැනට තියෙන සෑන්ස් සෙරිෆ් ෆොන්ට්ස් වල බෙස්ට්ම ඔප්ෂන් එක තමයි Calibri කියලා කියන්නේ. second one Helvetica. third one Aptos කියලා කියනවා. ඒක දැනට newestම version එක කියලා කියනවා ෆොන්ට් වල. ඉතින් මේ කියන ඒ වලින් ඔයාලගේ CV එකට ගැලපෙන විදියට හරියන ෆොන්ට් එකක් තෝරගෙන ඔයාලා ලස්සනට පිළිවෙලට නීට් එකට ඔයාලගේ CV එක හදන්න. ෆොන්ට් එක විතරක් කියලා බෑ. එතකොට මොනවාද දැන් sizes අපිට use කරන්න පුළුවන්. අර මම පෙන්නුවේ මුලින්ම මගේ name එක ලොකුවට ලියලා තිබ්බේ. මගේ name එකයි surname එක ඒකට 18-22 අතර ඔයාලගේ ගැලපෙන විදියට ඔයාලා use කරන්න පුළුවන්. අනිවාර්යෙන් bold කරන්න. ඊට පස්සේ sections headings යනවානේ ඔයාලගේ university එක වෙන්න පුළුවන්, work experience එක වෙන්න පුළුවන්. ඒ දාදි section headings වලට 12-14 use කරන්න, bold කරන්න අනිවාර්යෙන්. ටෙක්ස්ට් එක ගත්තොත් 10.5 to 11 අතර ඔයාලට ගැලපෙන විදියට යූස් කරන්න. contact details වලට 10 to 11. ඒ අතර ෆොන්ට් එකේ size එක හරියට බලලා ගැලපෙන විදිහට නීට් එකට CV එක හදන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ෆොටෝ රික්වයර්මන්ට් එක. ඒක කොහොමද වෙන්නේ? ස්පෙෂලි කැබින් ක්‍රූ ඇප්ලයි කරන ළමයිට මේක ගොඩාක් වැදගත්. ඔයාලා මේක කියවන්න. මේ ෆොටෝ එකේ පේන විදිහට hair එක නීට්ලි තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේකප් එකක් දාලා තියෙන්න ඕනේ. මේන්ටේන් කරන්න කියන warm pleasant smile එකක් අනිවාර්යෙන්ම visible teeth. ඒ කියන්නේ දත් පේන්න hina වෙලා ගන්න ඕනේ කැබින් ක්‍රූ ඇප්ලයි කරනවා නම්. ground staff ඇප්ලයි කරනවා නම් මං හිතන්නේ රික්වයර්මන්ට් එක තියෙනවා කියලා. ඉතින් දෙකටම ඇප්ලයි කරන්න හිතන් ඉන්නවනම් මෙහෙම ගත්තට ප්‍රශ්නයක් නැහැ. hina වෙද්දී eyebrows ඉස්සෙන්න බෑ. ඒ වගේම ෆොටෝ unedited වෙන්න ඕනේ. ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාලා ඒක කියව ගන්න ළමයි. ඊට පස්සේ කොහමද boysලාට මොනවද boysලාට male candidates full අඳින්නේ කියන්නේ full business suit එක, shirt එකයි tie එක දාලා මූණ shave කරන්න කියනවා. short hair cut එකක් තියෙන්න ඕනේ කියනවා. no glasses or colored contact lenses. ස්මයිල් එක natural, friendly, warm smile එකක් තියාගන්න. hina වෙද්දී eyebrows raise කරන්න එපා. අනිවාර්යයෙන්ම කන් දෙක පේන ෆොටෝ එක ගන්න ඕනේ. ඊටු ටික කැමරා පොසිෂන් එක ඔයාලා කියව ගන්න ළමයි. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට අමතරව දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. තාමත් මාව subscribe කරේ නැත්නම් දුවලා ගිහලා subscribe කරන්න. මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් යාළුවන්ටත් ඔයාලා share කරන්න. එහෙනම් thanks for watching. Bye bye.